ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ සමාජයේ ගොඩක් දිනක් කතාවෙන ලොකු අවධානයක් යොමු වෙලා තියෙන සිද්ධවීම ගැන. ඔව් ආයේ තමයි අර ටීචර් අම්මා කියලා ප්‍රසිද්ධ හයේෂිකා ප්‍රනාන්දු මහත්මිය පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පන්ති කරන ගුරුවරියක්. හරියටම මරි. ඉතින් එතුමියට එල්ල වෙලා තියෙනෝනේ බරපතල චෝදනාවක්. අද අපි බලමු මේ සිද්ධිය, ඒ වටේ තියෙන නීතිමය කාරණා, සමාජීය ප්‍රතිචාරය මේ ඔක්කොම ගැන ටිකක් ගැඹුරින්. අපේ මේ කතා බහට මූලාශ්‍ර වෙන්නේ අර ටීචර් අම්මා නඩුව නීතිඥ බලයණිය සහ විරෝධයේ වගේ මාතෘකාවලින් පළවුණු වාර්තා තමයි. ඉතින් අපේ අරමුණ තමයි මේ මූලික චෝදනාව මොකක්ද? කවුද අනිත් සැකකාරයෝ? නීතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? දැන් මොකක්ද තත්ත්වේ? විශේෂයෙන්ම ප්‍රධාන සැකකාරියා ගැන. ඔව්. ඊට පස්සේ මිනිසු මේ ගැන මොකද්ද හිතන්නේ? ඒ ප්‍රතිචාරය මොන වගේද කියලා විමසලා බලන එක. එන අපි කිලින්ම කතාවට බහිමු නේද? මොකද මේකෙදි එක පැත්තකින් තමන්ගේ සේවකියෙකුට දරුණු විදිහට පහර දුන්නා කියන චෝදනාවක් තියෙනවා. ඊට පස්සේ ප්‍රධාන සැකකාරිය පොලිසිය මං අරිනවා. ඒ අතරේ මේක තමයි හරිම පුදුමේ. ලොකු නීතිඥ කණ්ඩායමක් ජනාධිපති නීතිඥවරුත් එක්ක සැකකාරී පාර්ශවයට එනවා. ඇත්තට මේක අවධානයට ලක් වෙන කාරණයක්. අපි මුලින්ම පසුබිම පොඩ්ඩක් බැලුවොත් ප්‍රධාන චූදිතයා වෙන්නේ හයේෂිකා ප්‍රනාන්දු. කවුරු දන්න විදිහට ටීචර් අම්මා. 5 වසර ශිෂ්‍යත්වයට හරිම ප්‍රසිද්ධ කෙනෙක්. ඔව්. ඒතකොට චෝදනාව අර තමන්ගේ කාර්යාලයේ වැඩ කරපු තරුණයෙකුට පහර දීලා අර වෘෂණ කෝෂවලට හානි කළා කියන එක නේද? ඔව්. ඒක තමයි ප්‍රධාන චෝදනාව. හරිම බරපතලයි. මේකට යාගෙන හයේෂිකා මාත්මියගේ ස්වාමි පුරුෂයයි ආයතනයේ මැනේජර් කෙනෙකුත් චකපිට ඉන්නවා. මේකට හේතුවක් හැම කියලා තියනවද? මොකක් හරි ආරවුලක්ද? වාර්තා වෙන විදිහද නම් අර පහරකෑව තරුණියගේ සහෝදරිය එයා මොකක්ද Facebook එකේ දාලා තියෙනවා හයේෂිකාට අවාසි වෙන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ Facebook post එකක් හින්දාද? එහෙමයි කියන්නේ. ඉතින් ඒක ගැන තර්ජනය කරලා තමයි මේ පහර දීම වෙලා තියෙන්නේ කියලා තමයි පැමිණිල්ල සඳහන් වෙන්නේ. ඒ වගේම මූලාශ්‍රවල තිබුණා මේ පහර දීපු විදිහ ගැනත්. ඒක එකත් හරිව දරුණේ වගේ. ඔව්. කියවන විදිහට නම්. අනිත් සැකකාරයෝ දෙන්නත් එක්ක එකතු වෙලා අර තරුණයාව බිම දාලා පයින් ගහලා. ඊක අමතරව හයේෂිකා ප්‍රනාන්දු එයා ඇඳන් හිටපු උල්සපත්තුවකින් රහස් ප්‍රදේශයට ගහවා කියලාත් චෝදනාවක් තියෙනවා. හරිම කනගාටුදායක ඇත්තට මේ කියන්නේ තුවාලත් බරපතල ඇති. අනිවාර්යෙන්ම ඒ පහර දීම නිසා තමයි ඒ තරුණයාව අසාධ්‍ය තත්වයෙන් මීගමෝ රෝහලට ඇතුළත් කරලා තියෙන්නේත් සිද්ධිය බරපතලකම එතනින්ම පේනවා. ඉතින් මේ වගේ බරපතල සිද්ධියක් වුණාම නීතිය ක්‍රියාත්මක වෙන විදිහ ගැනනේ හැමෝම බලන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ නීතිමය පැත්තෙන්? ස්වාමි පුරුෂයයි අර කලමනාකරුවයි ඒ දෙන්නව කටාන පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. හරි. එයාලව උසාවියට දැම්මට පස්සේ මේ 13 වෙනිකන් රක්ෂිත බන්ධනාගාරගත කරලා ඒ කියන්නේ රිමාන්ඩ් කරලා. ඒ කියන්නේ අනිත් සැකකරුව දැනට ඉන්නේ රිමාන්ඩ් එකේ. හැබැයි ප්‍රධාන සැකකාරියා හයේෂිකා ප්‍රනාන්දු. එයා ගැන මොකක්ද කියන්නේ? තියෙනවා. සතියක් ගිහිල්ලත් පොලිස් ටීමේම දැම්ම කිව්වා නේද? ඔව්. විමර්ශන කණ්ඩායම් 3ක්ම යොදවලා කියලායි කියන්නේ. ඒත් එයා තාම අත්අඩංගුවට ගැනීම මං ඇරලා හැංගිලා ඉන්නව කියලායි තොරතුරු තියෙන්නේ. හරි පුදුමයි. මේ අතරේ නේද අර ලෝයර්ස්ලා කතාව ආවේ? අර සැමියයි මැනේජර්වයි උසාවි දාපු දවසේ. ඔව්. එදා මීගමුව උසාවියට ලොකු නීතිඥ කණ්ඩායමක් ඇවිත් ඉඳලා තියෙනවා එයාලා වෙනුවෙන්. කොච්චර විතර පිරිසක්ද? වාර්තාවල තිබුණේ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දිතිස්ස මහත්මයායි ජනාධිපති නීතිඥ අනුජ් ප්‍රේමරත්න මහත්මයායි ඇතුළුව 25ක් විතර. 25ක් ජනාධිපති නීතිඥවරු දෙන්නෙකුත් එක්ක. ඒක සාමාන්‍ය දෙයක්ද? සාමාන්‍යයෙන් මෙහෙව කියන්න බෑ. හැබැයි ජනාධිපති නීතිඥවරු කියන්නේ නීති ක්ෂේත්‍රයේ ඉහළම තැනකින් අයනේ. ඉතින් මේ වගේ බරපතල අපරාධ චෝදනාවක් තියෙන විශේෂයෙන්ම ප්‍රධාන සැකකාරිය හැංගිලා ඉන්න නඩුවක අනිත් අයට මෙච්චර ලොකු නීතිඥ සහායක් ලැබෙන එක ඇත්තටම අවධානයට ලක්වනවා. ඒ කියන්නේ සැකකාරී පාර්ශවය හරිම ශක්තිමත් නීතිමය සහායක් එක්ක ඉන්නේ. පැහැදිලිවම ඒකින එක පේනවා. එදා අර හයේෂිකා ප්‍රනාන්දු තුසාවියට ඒ කියලා කතාවක් ගිහින් තියෙනවා. ඒ තාවේ නෑ. මේ නීතිමය පැත්ත ඔහොම යද්දී අර මිනිස්සු ඒ කියන්නේ ප්‍රදේශ වාසීනේම මේකට මොකද කිව්වේ? එදා අර දෙන්නා උසාවියට ගණාපු දවසේ කිඹුලා පිටිය පැත්තේ මිනිස්සු වගයක් ඇවිත් උසාවිය ඉස්සරහ නිහඬ විරෝධතාවයක් කරලා තියෙනවා. මොකටද? එයාලගේ ඉල්ලීම වෙලා තියෙන්නේ අර ප්‍රධාන සැකකාරිය හයේෂිකා ප්‍රනාන්දුව වහාම අත්අඩංගුවට ගන්න කියලා. ඒ කියන්නේ බින්දිතයාගේ පැත්තෙන් තමයි ආයෙත් තියන්නේ. ඔව් අර පහර කෑව තරුණියාගේ පාර්ශවයේ සෑහෙන්න පිරිසක් ඒකට එකතු වෙලා ඉන්නලා තියෙනවා කියලාත් වාර්තා වුණා. එතකොට මේ අපි කතා කරපු
ඔක්කොම එකට ගත්තම අපිට පේනවා කාරණා කීපයක් මතුවෙනවා. එකක් තමයි මේ ජනප්‍රිය ගුරුවරියට එල්ල වෙලා තියෙන බරපතල චෝදනාව. දෙවෙනි එක එයා නීතියෙන් හැංගිලා ඉන්න එක. අනිත් දෙන්න රිමාන්ඩ් එකේ. හරි. ඊළඟට අර පුදුම හිතෙන තරම් ලොකු නීතිඥ සහයෝගයක් සැකකාර පාර්ශවයට ලැබෙනවා. ඒ එක්කම ප්‍රධාන සැකකාරියව අල්ලන්න කියලා මහජනතාවගෙන් විරෝධයක් එනවා. මෙතන ඇත්තටම හිතන්න ඕන කාරණයක් තියෙනවා බලන්න. එක මැත්තකින් මේ වගේ බරපතල චෝදනාවක් තියෙන කෙනෙක්ව පොලිසියට සතියක් තිස්සේ හොයාගන්න බෑ. අනිත් පැත්තෙන් ඒ නඩුවට අදාළ අනිත් අයට උදව්වට රටේ ඉහළම නීතිඥවරු ඇතුළු ලොකු ටීම් එකක් එක දවසෙන් එනවා. මේ දෙක අතර තියෙන අර පරස්පරය ඒක නීතිය ක්‍රියාත්මක වීම ගැන සමහර වෙලට බලය හෝ සල්ලි වගේ දේවල් බලපෑම ගැන ප්‍රශ්නයක් මතු කරනව නේද? ඇත්තටම. ඒක තමයි හිතන්න තියෙන දේ. පොලිස් කණ්ඩායම් 3ක් සතියක් හොයලත් ප්‍රධාන සැකකාරිය නිදැල්ලේ ඒත් යාගේ නඩුවට රටේ ඉහළම තැන්වල නීතිඥවරු පෙනී ඉන්නවා. මේක දිහා බලාගෙන ඉන්න සාමාන්‍ය මිනිස්සෙකුට අර නීතියේ ආධිපත්‍ය යුක්තිය ඉටු වෙන එක ගැන මොන වගේ හැඟීමක් ඇති වෙයිද? ඒකත් අපි හිතන්න ඕන දෙයක්.